ඉස්පිරිතාලෙට යනවා නම් ලක්ෂයක් ඒ ලක්ෂ බාපහු යහතින් එන්නේ නැහැ. ඕන්ට ඒ නිසාම තමයි අපාසනාවට බල්ශාලාවක් දාලා තියෙන්නේ ඉස්පිරිතාලෙ ඉස්සර. කම්මන් දල්ලං කින්ති කරෝමි දානේ කර්මේ දැඩි වූ කල මා කුමක් කරන්නද? ඔබට තලන්න ඕන බූවල්නේ. නාමල් හොරා, බැසිල් හොරා, යෝෂිත හොරා, රෝහිත හොරා. What? Bro, what are you talking about, man? මේ විදිහට හැදිලා තිබුණා මේක. ඒතර ඔබ එක්තරා තැනක සඳහන් කරනවා මගේ තාත්තා නිර්දෝෂී කර ගැනීම වර්තමාන පාලන කාලේ ආණ්ඩු කාලේදී මම කරගන්නවා කියලා. ඒක අධිකරණ ක්‍රියාදාමයක් කරාද එහෙම නැත්නම් ආණ්ඩුවේ නොහැකියාව හරහාද? අධිකරණ ක්‍රියාදාමය. දැන් බලන්න පළවෙනි එකම ආණ්ඩුව මයි දිනෙන් පස්සම කළා දුන්නානේ. දැන් රාජපක්ෂලා හොරගම් කරපු LTT එකේ රත්තරන් ටික ආණ්ඩුවෙම බාර දුන්නානේ දෙමළ ජනතාවට. ඉතුරු ටිකවත් නැද්ද ළඟ? ඉතුරු ටිකවත් නැද්ද ළඟ? Let's go. රාජපක්ෂලා හැමදාම මේ රටේ හරි දේ වෙනුවෙන් පෙනී හිටියා. ඇත්ත යකෝ. අරගලේ වෙලාවේ කී දෙනෙක් ඇවිල්ලා කිව්වද ගොඩබේ මහත්තයාට මේක ගහලා ඉවර කරන්න කියලා. දැන් අපි කරේ නෑ. මොකද ගොඩබේ මහත්තයා හිතුවා මේ දරුවන්ගේ ජීවිත නැති කරනවට වඩා මම බලය අතාරන එක හොඳයි කියලා. Oh my God! Wow! ඒක සමහරු දැක්ක ගොඩබේ බයේ පැනලා ගියා කියලා. ආමල් බේබි දැන් නැහැ කියන එක පිළිබඳ ජනතාවට විශ්වාසයක් තියෙන්න බෑ මන්ත්‍රීතුමා. ඒ කියන්නේ මම ඒක අහන්නේ ඔබතුමා එකඟයිනේ ඒ චෝදනා වලට. ඒ කියන්නේ චෝදනා පිළිගන්නවා කියන කාරණේ නෙමෙයි. ඒ එල්ල වුණා එහෙම චෝදනා එල්ල වුණා අපේ කවුරුද කියන්නේ. පැහැදිලිවම මදුෂාන් චෝදනා එල්ල වුණා. මම මිනිසුන්ට චෝදනා කරන්නෙත් නෑ මාත් තරුණයි. ඉතින් අපේ අතුනුත් දැන් අඩුපාඩු වෙලා. ඉතින් ආවේගශීලී තරුණ කාලේ අපි නොඑක් දේවල් කරලා තියෙනවා. මමත් ඉතින් මදුෂාන්ලාගේ වයසේ වා කරපු දේවල් මම කරා. හැබැයි අපි දෙන්නගේ වෙනසකට තියෙන අපේ තාත්තා ජනාධිපති නෙමෙයි. මේ රටේ මිනිස්සු හිතුවා මහින්ද මහත්තයාගේ හාල් 60යි රනිලට දුන්නොත් 30ට කන්න පුළුවන් කියලා ගැව්වා හංසයා. දැන් හම්බ වෙනවද හාල්? ඔබට මතකද රනිල් වික්‍රමසිංහ මහත්තයා පිටකොටුවට ඇවිල්ලා පොල් බෑව පෙන්නලා කිව්වා මහින්දගේ බෑය 35යි කියලා කිව්වා. අපේ ගොයියොත් හිතුවා රනිල්ගේ බෑය 20ට හම්බ වෙයි කියලා. හම්බ වෙනවද? මහින්ද මහත්තයාගේ පරිප්පු 125යි කිව්වා ගැව්වා හංසයාට. දැන් කනවා ඉල්ලම් පරිප්පු 250යි. රනිල් ලොක්කා කියනවා මහනුවර ඇවිල්ලා ආර්ථිකේ කඩාගෙන වැටිලාලු. මං නගනවලු. තව අවුරුදු 100ක් යත් මේක නගන්න බෑ. 75 years later. පළවෙනි වතාවට රටට වැඩපිළිවෙලක් හදලා රටට න්‍යාය පත්‍රයක් දාලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරපු ජනාධිපති කෙනෙක් පළවෙනි වතාවට මේ ජනාධිපතිවරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ තාත්තේ අපි ඔක්කොම මේ වෙලාවේ රට වෙනුවෙන් මතක තියාගන්න උපදින්න ඉන්න දරුවෝ වෙනුවෙන් අපි ඔබට කියනවා ස්වාධීන අපේක්ෂකෙක් රට වෙනුවෙන් ඉදිරිපත් කළා තියෙනවා. අවුරුදු 5කට කෙටි කාලයකට අපි රනිල් වික්‍රමසිංහ මහතුමාට ඡන්දෙ දෙමු. ඔබේ වගකීම අපි බාර ගන්න ලෑස්ති. අපි රනිල් වික්‍රමසිංහ මහතුමාට ඡන්දෙ දෙමු. ඔබේ වගකීම අපි බාර ගන්න ලෑස්ති. ඔය මාන්න බඩුවක් නියෝ ඉතින් උතේ. මේ පිට්ටා හොඳි කරන්නේ. දෙවන්ත ජනපෞරක් නිර්මාණය වන මොහොතේ මුළු ලෝකයට මුළු රටටම දැනගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් රටම රකින්න ජනමහිමය අතරට සම්ප්‍රාප්ත වුණු මොහොත අතිගරු ජනාධිපතිතුමාට මහින්ද සිරිසේන ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට Let's go. සද්ද නැතුවම දුන්න දෙන එක පරණ වැරදුන තැන් හදා ඇද්ද කෑවා අලියනේවල් ලැජ්ජ නෑ තව මත් බදා නෙද්ද නෙදකින් ජවිපෙ ගොන් රැළ රනිල් හාමුගේ ළඟ නිදා සුද්ධ කරලා රට හදමු දැන් පරණ වැරදුන තැන් හදා Gary! A few moments later. දියවන්නාවේ මැද්දේ මෙතෙක් තිබූ කෘත්‍රිම බලය වෙනුවට පෙබරවාරි මාසයේ 10 වෙනිදා ජනමතයට අනුව ඡන්ද ලක්ෂ 65ක් එකට කරපු වේදිකාවක් හැටියට මේ වේදිකාව සඳහන් කරන්න ඕනේ. අම්මගේ රෙද්ද
මේ පට්ට වැස්සේ උගුර ලේරහ වෙනකන් කෑ ගගහ මේ මව්බි මේ ප්‍රජාතන්ත්‍රවාදය එකතු කරන්නට එක්කෝ ඔබ සියලු දෙනාම ඉතිහාසගත වෙනවා මිත්‍රවරුනි. ලැජ්ජයි මිත්‍රවරුනි. රනිල් වික්‍රමසිංහ අද නාහෙන් අඩ අඬ අරලියගහ මන්දිරයට වෙලාගේ läගලා ඉන්නවා. ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි. මේ මගේ කව උසන්නතෝ ඵලයන් ගෑණියේ අන්ද මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලා කන්නේ 70. Let's go. අද වෙනකොට ශ්‍රී ලංකාවේ රුපියල චප්ප චපිරි වෙලා ඒ කරපු උන්ගේ හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා තියෙන වෙලාවක නම්බු පිටින් යන්නට ය කියන පණිවිඩය තමයි අද මේ තමුන්නාන්සලා රැස් වෙලා දෙන්නේ. අද අපි මේ එකතු වෙලා ඉන්නේ අපේ කැඩී බිඳී ගොස් තිබුණු පවුල නැවත එක්සත් වූ මහා මංගල්‍යයකට. දැන් ඉතින් අපි ඕල්ලන්න බෑ. දැන් ඉතින් අපේ සතුරන් දෙපළු කරගෙන ඉදිරියට යන්නට අපට ශක්තියක් තිබෙනවා. ඔල්මාන්න බඩුවක් නියෝ ඉතමුසේ මේ පිට්ටා හොදි කරන්න මම වාඩි කරන්න උඹට පුළුවන් ද මාව වාඩි කරන්න. A few moments later. වීර කැප්පැටි පොලට සුද්දාගේ පින අතෑරලා රටේ දේශ ප්‍රේමී අරගලයට එකතු වෙන්න හිත හදාගන්න වසර 3ක් ගියා. Wait a minute. Who are you? අපේ ජනාධිපතිතුමාත් හරියටම වසර 3කින් මව්බිමේ නිදහස් අරගලය වෙනුවෙන් දේශ ප්‍රේමී ජනතාව සමග සිටගන්න ඒ ඓතිහාසික තීන්දුව ගත්තා. දැන් මිත්‍රවරුනි රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාව ඉවරයි. රටේ සම්පත් නොරුටුන්ට විකුණුපු කාලේ ඉවරයි. අපේ රණවිරුවන් හිරේ läග්ග යුගයේ ඉවරයි. බුදුදහමට අපහාස කළ යුගයේ ඉවරයි. ජාතියේ පැතුම් ඉටු කරන නව යුගය දැන් ආරම්භ වෙලා තියෙනවා. Oh my God! Wow! ජනතා විමුක්ති පෙරමුණේ රතුවලි බටව් කියන ප්‍රජාතන්ත්‍රවාදය රකින්න එන්නලු. පළාත් සභා මැතිවරණ කල් දානකොට රතුවලි පැටියා නුගේ ගොඩට ආවද ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. NGO පත්බැලයෝ නුගේ ගොඩට ආවද ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. රනිල් රකින්න එන්න කියලා තමයි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය ගණිකා වෘත්තියේ යොදවනවා. වික්‍රමසිංහ නැමැති පිළිකාව ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න ඕනේ. ඒ ශල්‍ය කර්මය අපට කරන්න බෑ. ඒ ශල්‍ය කර්මය කරනවා නම් කරන්න පුළුවන් එකම විශේෂඥ වෛද්‍යවරයා ඉන්නේ. ඒ විනේ කවුරුත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඇත්තයකෝ. අපි දැනගෙන හිටියා මේ කසාදේ දිගු කාලයක් පවතින කසාදයක් නෙවෙයි. පොළොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමා කුරුඳුවත්තෙන් පෙළවහක් කරගත්තා වගේ වැඩක් මේක. එහෙම කසාද පවතින්නේ නැහැ. ඒ නිසා එතුමාට ඒ තීරණය ගන්න තත්ත්වය ආවා. අපි එතුමාට සුබ පතනවා. ඒ එඩිතර තීරණය අවුරුදු 3මාරයකට පස්සේ අරගෙන මේ රට වෙනුවෙන් එඩිතර තීරණය ගත්තට. ඔය අනේ නිකම් පළයකෝ යන්නේ. ලැජ්ජ වෙන්න හලෝ.